ආයුබෝවන් WWE ලෝකයේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ලොකු කතාබහක් යනවා ඒ වගේම ලොකු ප්‍රශ්නයක් රෝමන් රේන්ස් ගැන. ඔව්. ගොඩක් කල් නේද දැන් යාව පේන්න හිටියේ නෑ. ඒක තමයි. ඉතින් එයාගේ නැවත පැමිණීම කවදා වෙයිද කොහොම වෙයිද? ඒක ගැන තමයි අද අපි මේ මූලාශ්‍ර ටිකක් අරගෙන බලන්න යන්නේ. ඒ කුතුහලය නම් උපරිමයි රසිකයෝ දිගට මහනව රෝමන් කෝ කවද්ද එන්නේ කියලා හැමතැනම. ඔව්. අද අපේ මේ කතාබහට අපි පාදක කරගන්නේ YouTube එකේ තියෙන විශ්ලේෂණයක්. ඒකේ තිබුණු රෝමන්ගේ ඉදිරිය කුමක් වේද කියන වීඩියෝ එකේ කරුණ ටිකක්. ඉතින් එයාලා කියන අනුමාන කටකතා ගැන තමයි අපි බලන්නේ. හොඳයි. එහෙනම් බලමු මේ විශ්ලේෂණයෙන් මොනවද කියන්නේ කියලා. හැබැයි ඉතින් කියන්න ඕන මේවා ඔෆිෂල් නිවුස් නෙවෙයි නේද? නෑ අනිවාර්යයෙන්ම මේවා තනිකරම විශ්ලේෂණ සහ දැනට තියෙන කටකතා නොකරන අනුමාන විතරයි. හරි. මුලින්ම ආරංචියක් ගියානේ දෙයාගේම ගැන. ඔව්. මුලින්ම පොඩි කටකතාවක් විදිහට ගියේ රෝමන්. ජූනි මාසේ පළවෙනි සතිය වගේ ආයෙත් එයි කියලා. ඒත් ඉතින් හරියටම දවසක් කියලා තිබුණේ නැහැ. ඒත් ඒ අදසර පොඩි ගැටලොක් ආවා වගේ නේද? අර Saturday Nights main event එකට තරඟයක් දැම්මම හරියටම Saturday Nights main event එකට CM Punk කප් සැමි සෙයින් එක අනිත් පැත්තෙන් Seth Rollins කප් Braun Breaker. ඔව්. අනේ ටැග් ටීම් මැච් එක ඇනවුන්ස් කරාම කට්ටියරිතෝ සමහර විට රෝමන් එදාන කඩන් පනීද දන්නේ නැහැ කියලා. කියන්නේ ඒක වෙන්න තියෙන ඉඩ අඩුයි කියලා. ඒ මොකද හේතුව එලා කියන්නේ? එයාලගේ තර්කය තමයි දැන් ජූනි පළවෙනි සතියේ එනවා කියන කතාව තිබත් Saturday Nights main event එකදී ආවොත් ඔව්. ඊළඟට තියෙන ලොකු ඉවෙන්ට් එක අර Money in the Bank MITB pay-per-view එක තියෙන්නේ. අර සූට්කේස් එක ගන්න එක. ඔව්. ඒකට තරංගයක් කියන්නේ ස්ටෝරි ලයින් එකක් බිල්ඩ් කරන්න වෙලාව මදි කියන එක. හරි. ඒ කියන්නේ එදාට ආවොත් MITB එක මොකුත් හදන්න බෑ. ඒක නෑ. ඒ නිසා ඒකේ සම්භාවිතාවය අඩුයි කියලා යාලා කියන්න. එතකොට යාලා හිතන විදිහට රෝමන් එන්නේ කවද? මොකද යාලගේ අනුමානය? එයාලගේ ප්‍රධානම විශ්වාසය වෙන්නේ බොහෝ දුරට රෝමන්ගේ නැවත පැමිණීම වෙන්නේ Money in the Bank MITB ඉස්සව අතලෙමයි කියන එක. ඒ කියන්නේ PPV එකේදීම. ඕ ඒක තමයි ලොකුම ඉම්පැක්ට් එකක් දෙන්න පුළුවන් තැන. ඊට පස්සේ SummerSlam එකට ලස්සනට කතාව කරන් යන්නත් පුළුවන් එතන. ඒක වෙන්න පුළුවන් විදිහ ගැන අදහසක් තියෙනවද ඒ විශ්ලේෂණේ නිකම් ඇවිත් කතා කරනවට වඩා? ඔව් අනුමානයක් තියෙනවා. එයාලා කියන්නේ MITB එකේදී Seth Rollins හෝ Braun Breaker. සමහරට දෙන්නම නැත්නම් Sami Zayn උනත් වෙන්න පුළුවන්. එයාලා සම්බන්ධ මැච් එකක් යද්දී රෝමන් එකට මැදිහත් වෙලා ඉන්ටර්ෆියර් කරලා එයාගේ රිටර්න් එක මාක් කරයි කියලා. ඒක WWE වල පාවිච්චි වෙන ටෙක්නික් එකක් නේද? එකපාරටම කතාවක් පටන් ගන්න. හරියටම. එහෙම ආවම කෙලින්ම ෆියුඩ් එකක් පටන් ගන්න පුළුවන්. ඒක තර්ක අනුකූලයි. එහෙම වුණත්. එතකොට SummerSlam MITB එකෙන් පස්සේ ලොකුම එකනේ. ඔව් MITB එකේදී ওই විදිහට රෝමන් ආවොත් SummerSlam වලදී බොහෝ දුරට CM Punkයි රෝමන් රේන්ස් නුයි එක පැත්තක අනිත් පැත්තේ Seth Rollins ක Braun Breaker. ඔන්න ඔය වගේ ටැග් ටීම් මැච් එකක් යන්න ලොකු ඉඩක් තියෙනවා කියලායි මූලාශ්‍රය කියන්නේ. ඒක ගැන කලිනුත් කතාවක් තිබ්බා නේද? ඔව් තිබ්බා. හැබැයි අර Saturday night තරංගය දාපු නිසා ඒක ගැනත් පොඩි සැකයක් තියෙනවා දැන්. හරි. එතකොට මේ ක්ෂණික නැවට පැමිණීම එහාට ගියොත් දිගු කාලීනව රෝමන්ගේ කතාව කොහොම යයි කියලාද කියන්නේ? මූලාශ්‍රයේ මතය තමයි රෝමන්ගේ ඉස්සරහ කතාව ප්‍රධාන වශයෙන්ම ගොඩනැගෙයි Seth Rollinsගේ කණ්ඩායම ෆැක්ෂන් එකක් හදනවන්නේ යා. අර අලුත් කට්ටියත් එක්ක. ඔව්. ඒ ෆැක්ෂන් එක වටා තමයි රෝමන්ගේ කතාව යන්නේ කියලා කියන්නේ. Seth එක්ක තනිතරගයක් නම් අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. ඒක නම් බලන්න ඕන එක. ඔව් එයාලගේ හිස්ටරි එකත් එක්ක. හැබැයි ඒක කවදාද වෙන්නේ? SummerSlamද, Survivor Seriesද නැත්නම් WrestleMania මාද? ඒක කියන්න අමාරුයි. එයි. මොකද අර The Rock එක්ක WrestleMania match එකක් ගැන තාම කතාව යනෝනේ. ඕනේ ඒකත් තියවා. ඉතින් ඒකත් මේ ප්ලෑන් වලට බලපන් පුරුවන්. තේරුණා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ මූලාශ්‍රයේ විශ්ලේෂණය අනුව තාමත් අනුමාන විදිහට වෙනම ඊට තියෙන්නේ රෝමන් Money in the Bank වලදී ඇවිත් යාගේ කතාව Seth Rollinsගේ කණ්ඩායම එක්ක පටන් ගන්න එක. ඔව් ඒක තමයි යාලගේ ප්‍රධාන අනුමානය. හැබැයි ඉතින් ආයමත් කියන්න ඕනේ මේ ඔක්කොම තවම කටකතා විතරයි. WWE කියන්නේ ඕන වෙනාවක ස්ක්‍රිප්ට් වෙනස් වෙන තැනක් නේ.
ඉතින් බලන්න ඉන්න වෙනවා මොකද වෙන්නේ කියලා. ලැබෙන රිපෝට්ස් අනුව මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න මෙහෙම දෙයක් ඉතුරු කරන්නම්කෝ. මේ තරම් දීර්ඝ නිහඬියාවක් ඊට පස්සේ මේ විදිහට කණ්ඩායම් ගැටුමකට මැදිහත් වෙලා එන රිටර්න් එක මේක ලිකම්ම සෙත් එක්ක තියෙන තවත් එක කෝන්තරයක් විතරක්මද? එෂමත් නැත්තම් මේක රෝමන් රේන්ස්ගේ චරිතේ එහෙම නැත්නම් WWE ගේ යාගේ තැන ඒකේ මොකක් හරි ලොකු වෙලසක පෙර නිමිත්තක්වත් වෙන්න බැරිද? මොකද හිතෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ ගැන හිතන්න දෙයක් තියෙනවා. බලලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා.